ආයිබෝවන් හැමෝටම ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ වෙනද හදන චිකන් කරියටත් වඩා රස සුපිරිම චිකන් මසාලා එකක් ලේසියම හදාගන්න කොහොමද කියලා. ඉතින් අපි වෙනද කන චිකන් එකට වඩා මේක මාරම රසක් තියෙන්නේ. අපි බලමු මසාලා එකත් එක්කම හරියට මේ චිකන් එක හදාගන්න කොහොමද කියලා. මම මුලින්ම කුළුබඩු මිශ්‍රණය හදාගන්න භාජනයක් ලිපේ තියාගෙන ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන ඒකට මේ විදිහට කොත්තමල්ලි සූදුරු මහදුරු ගම්මිරිස් කරාබු නැටි වගේ වෙනසල් එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුඳු, ස්ටානිස්, ඉඟුරු, උළුහාල්, වසාවාසි සහ බේ ලීෆ් එකතු කරගන්නවා. මේ හැම දෙයකම අවශ්‍ය ප්‍රමාණයන් මම වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ කරපිංචා, රම්පේ, ඒ වගේම උකු වෙන පොඩ්ඩක් මම මේකට සහල් ටිකක් දාගන්නවා. ඉතින් සමහර අය කෝන් ෆ්ලවර් දානවා. ඊට පස්සේ මේ මුං ඇට දානවා. ඒ දෙකෙන් කැමති එකක් දාගන්න පුළුවන්. මුං ඇට දාගන්න පුළුවන් නම් ගොඩක් උක්කුවට එකක් දාගන්නත් පුළුවන් යාළුවනේ. ඊට පස්සේ සාමාන්‍ය ගින්දරේ අපි මේ ටික හොඳින් රත් කරගන්න ඕන. විශේෂයෙන් කරාබු නැටි වෙනසල්, ඒ වගේම ගොඩක් කුළුබඩු වර්ගවල සුවඳ රස හොඳට වැඩි වෙන්නේ. ඒ වගේම මේක ඇතුළේ තියෙන ඔයිල් එක එළියට එන්නේ මේ විදිහට රත් කරන් පස්සේ. ඊට පස්සේ මම වෙනම මේ විදිහට මිරිස් කරල් ටික රත් කරගන්නවා. ඒක අරකට එක්ක දාන්න එපා, වෙනම බෙද ගන්න ඕන. ඊට පස්සේ මේ ඔක්කොම එකට දාගෙන අපි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක හලන්න එහෙම යන්න එපා. අර සාමාන්‍ය ලොකු කැලිත් එක දානකොට තමයි උකුවට අපිට චිකන් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට චිකන් ටිකක් අරගෙන පිරිසිදු කරලා ඒකට අපි හදාගත්ත කුළුබඩු මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට අමතරව මුදු උපු කිරි දාගන්න ඕන. එහෙම නැත්නම් යෝගට් දාගන්න. යෝගට් දැම්මන් පස්සේ යාළුවනේ 아무තු පැණි රහකුත් වෙනවා. ඒකත් හැබැයි සුපිරි. ඔයාලට කැමති විදිහට ඉතින් දෙකම දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට සීසන් වෙන්න පැත්තකින් තියලා විනාඩි 20ක විතර තියන්න. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේ විදිහට හොඳ සුවඳක් එනකන් අපි බෙද ගන්න ඕන. ඉඟුරු සුදු ලුණු අනිවාර්යයි යාළුවනේ මේකට. ඊට පස්සේ කපාගත්ත ලොකු ලුණු අමිරිස් එකතු කර ගන්නවා. රම්පි කරපිංච මම මේකට දැම්මේ නැහැ. කලින් අරකට දාගත්ත හින්දා. ආයෙත් දාන්න බලන්න නම් කොහොමත් හොඳයි. මොකද අපි කුළුබඩු මිශ්‍රණයක් හදනකොට දාන එකයි මේකයි වෙනස්. රස දෙකක් එන්නේ කොහොමද? ඔයාලා දන්නේ නැතිනේ සාමාන්‍ය ලුණු ගෙඩිය කපන විදියටත් ඒකේ රස වෙනස් වෙනවා. ඒ හින්දා ඔයාලට කැමති නම් මේ වෙලාවදී දාගන්න. දැන් මම මෙතනදී ආයෙ තක්කාලි එකතු කරගත්තා. තක්කාලි දාගන්න. එතකොට ඒකෙන් හොඳ රසයක් එනවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳින් අපි රත් කරගන්න ඕන. විනාඩියක් විතර හොඳින් ටෙම්පරා දුන්නා පස්සේ සීසන් වෙන්න තියාගත්ත චිකන් ටික මම එකතු කරගන්නවා. මෙතනදී අපි අර කිරි එක දාගත්තන් පස්සේ මේකේ ඩාර්ක් ගතිය පොඩ්ඩක් අඩු වුණා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා එක්ක කිරි අඩු කරන්න නැත්නම් තුන පහ ගතිය වැඩි කරන්න. හැබැයි කොහොමවත් මේක හොඳින් විනාඩි 15ක් විතර උයන්න ඕන. ඒ උයනකොට අවශ්‍ය පාට ලස්සනට එනවා. ඔයාලා බලන්න වීඩියෝ ඉස්සරහදී මේක ලස්සන පාට එනවා. ඇත්තටම ගත්තොත් යාළුවනේ චිකන් මසාලා එකක් හදද්දි සෑහෙන තෙල් ප්‍රමාණයක් යනවා. සාමාන්‍යයෙන් හරියට හදනවා නම් මේක චිකන් ටික දාන වෙලාවෙත් තෙල් හොඳට තියෙනවා නම් චිකන් ටික බැදෙන තරමටම මම ඉතින් එච්චර තෙල් දාගත්තේ නැහැ. ඒක හොඳ නැති හින්දා ඔයාලට කැමති නම් රස වැඩි කරගන්න එහෙම කරන්න පුළුවන්. මොකද එතකොට අර චිකන් එක ඒ තෙලුනුත් බැදෙනවා. ඊට පස්සේ තමයි බැදිලා ඉවෙන ගතියක් වගේ තමයි එන්නේ. ඒ හින්දා තමයි තෙල් ටික වැඩියෙන් දාන්නේ. දැන් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ මම ආයෙත් කුළුබඩු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. විනාඩි 5ක් විතර වතුර නොදා මම මේක රත් කරගත්තේ. ඊට පස්සේ කුළුබඩු මිශ්‍රණය එකතු කරලා ආයෙත් මේකට අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙන්න ඕන ගානට වතුර එකතු කරගන්න. ඊට පස්සේ මේක වහගෙන අඩු ගින්දරේ විනාඩි 10ක් 15ක් පුළුවන් නම් 20ක් විතර පුළුවන් තරම් අඩු ගින්දරේ උයා ගන්න. එතකොට තමයි මේක රස වැඩි වෙන්නේ. ඒ වගේම කන්න පැය 3-4කට කලින් මේක උයා ගන්න පුළුවන් නම් හොඳම විදියට හොඳම රසාවට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් චිකන් මසාලා හදපු එක ආතල් කිචන් එකේ සේවරි නාමයට ඉතින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. සීලම කුළුබඩු වර්ග වෙනත වගේම ආතල් කිචන් එකෙන් මිලදී ගන්න පුළුවන්. මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඕන අය අනිවාර්යෙන් එන්න. සීලම ද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරලා තමයි හදලා තියෙන්නේ. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් කරන් ඉක්මනට මෙන්න හැමෝටම ජය.